මාත්‍යවරයා තදබල ලෙස ප්‍රකාශයක් කරනවා ඊයේ 4 වෙනිදා සිට විදුලි බිල අනිවාර්යෙන් වැඩි කරනවා කියලා. අපි ආණ්ඩුවට එකක් කියනවා. පුළුවන් නම් 4 වෙනිදා විදුලි බිල වැඩි කරන්න ආණ්ඩුවට කඩේ යන බිල ගවන්න. හැබැයි සාමාන්‍ය ජනතාව බිල ගෙවුවේ නැත්නම් සාමාන්‍ය ජනතාවගේ විදුලි සන්ධි කිරීම සඳහා විදුලි බල මණ්ඩලයේ කිසිම සේවකයෙක් ඒ නිවෙස් වලට ඇතුල් වෙන්නේ නැහැ. දැන් ආණ්ඩුවට ත්‍රිවිධ හමුදාව දාලා ලයිට් කපන්න සිද්ධ වෙනවා. විදුලි බිල ඇත්තටම වැඩි වෙයිද? යම් ප්‍රමාණයකින් අපිට වැඩි කරන්න සිද්ධ වෙයි. අර වැඩි කිරීමට එරෙහි වුණා තමයි මේ වැඩි කිරීම රටේ යහපත වෙනුවෙන් රට හදන්න කරන එක රටේ ජනතාවටත් යම් කැපකිරීමක් කරන්න කියලා අපි ඉල්ලීමක් ඔයාලේ වීඩියෝ එක ගත්තට පස්සේ පළවෙනියටම ඔයාලට හැඟෙන දේ තමයි මේක එකම concept එකක්. එකම දෙයක් ගැන අවස්ථා දෙකකදී වෙනස් මතිමතාන්තර දෙකක් කතා කරන තත්ත්වයක්. අපි ගත්තොත් ඒකට හොඳම නිදර්ශනය තමයි අභිමතානුරූපී ප්‍රකාශයක්. අභිමතානුරූපී ප්‍රකාශයක් කියන්නේ පුද්ගල අභිමතය පරිදි සිදු කරනු ලබන ප්‍රකාශයක්. එතකොට අර ගත්ත ස්ටේට්මන්ට් එක දැන් අපි බලපු වීඩියෝ එකේ තිබ්බ ස්ටේට්මන්ට් එක කොයි වෙලේවත් අපිට වැරදි කියන්න බෑ. ඒ පුද්ගලයා අදාළ ස්ටේට්මන්ට් එක කරන පුද්ගලයා අවස්ථා දෙකක් තුලදී ඒ සිටුේෂන් එක දැකපු විදිය තමයි එයා ඒ විදියට ස්ටේට්මන්ට් එකක් විදියට රිලීස් කරන්නේ. එතකොට අභිමතානුරූපී ප්‍රකාශයක් වෙනකොට ප්‍රධානම කාරණේ තමයි පුද්ගල අභිමතය. ඊට පස්සේ වයස් මට්ටම. ඊට පස්සේ අදාළ ප්‍රකාශය සිදු කරනු ලබන පුද්ගලයා සිතන පතන විදිය. ඊට පස්සේ කාලය, ඊට පස්සේ ජන වර්ගය, ඊට පස්සේ මිනිස්යාගේ ආගම්, සිතුම් පැතුම්, දැනුම ඔය කියන හැම දෙයක්ම එකතු වෙලා තමයි අභිමතානුරූපී ගොඩ නැගෙන. එතකොට මෙහෙම ගත්තොත් අපි දැන් යම් මිනිස්සෙක්ට හොරා කියලා කියනවා කියන්නේ ඒ යම් පැහැදිලි සොයා බැලීමක් එක්ක නිශ්චිත නිදර්ශනයක් එක්ක නැත්නම් අර මේ උසාවි වාර්තා පොලිස් වාර්තා එක්ක කරන ස්ටේට්මන්ට් එකක් නෙමෙයි. ඒක කියන්නේ ඒ පුද්ගලයාට හැඟෙන දේ මට කෙනෙක්ව හොරෙක් විදියට පෙනෙද්දි තව කෙනෙක්ට ඒක නැති වෙන්න පුළුවන්. එතකොට ඒ ප්‍රකාශය එකම කේස් එක ගැන කරන ස්ටේට්මන්ට්ස් දෙක දෙවිදියකට අපිට දකින්න පුළුවන්. එතකොට ඔයාලට පැහැදිලි වෙන්න ඕන අභිමතයේ පරිදි සිදු කරන ලබන ප්‍රකාශයක් අභිමතානුරූපී ප්‍රකාශයක් විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට ඔකේ අනිත් පැත්ත යථානුරූපී ප්‍රකාශයක්. යථානුරූපී ප්‍රකාශයක් වෙන්නේ යථාර්ථය පිළිබඳ. ඔක තමයි ඇත්ත කතාව. පැහැදිලි සොයා බැලීමක් එක්ක නිදර්ශනාත්මක ඔප්පු කිරීමක් එක්ක මේක මේ දේ මෙහෙම වෙනවා කියන පැහැදිලි සාක්ෂියක් සිදු කරනු ලබන ප්‍රකාශයක් අපි කියනවා යථානුරූපී ප්‍රකාශයක් කියලා. එතකොට යථානුරූපී ප්‍රකාශ තමයි ගොඩක් දුරට අපි කියන්නේ විශේෂයෙන්ම ශාස්ත්‍රීය විශේෂඥයන් විසින් සිදු කරන ප්‍රකාශ. ස්පෙෂලි සෙන්ට්‍රල් බැංක් ගවර්නර් මහා බැංකුව අධිපතිවරයා විසින් සිදු කරන ප්‍රකාශයක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාර කාලගුණ විද්‍යාඥයෙක් විසින් සිදු කරන ප්‍රකාශයක්. ඊට පස්සේ යම්කිසි ශාස්ත්‍රයක ප්‍රවීණයෙක් විසින් අදාළ ශාස්ත්‍රය පිළිබඳ කරන ප්‍රකාශය. ඒ වගේ ප්‍රකාශයක් අපිට යථානුරූපී ප්‍රකාශයක් හඳුන්වන්න පුළුවන්. මොකද අදාළ මහාචාර්යවරයා හෝ ශාස්ත්‍රීය විශේෂඥයා හෝ අදාළ ප්‍රකාශ කරන්නේ පැහැදිලි ඔප්පු කිරීමක් එක්ක අර කියන්නම් වාලේ කියන කතාවක් නෙමෙයි. ඊට පස්සේ ඔතන තව දෙයක් එකතු වෙනවා. යම්කිසි නීතියක් ගැන හිල්ලු නීතිය වගේ ස්ටේට්මන්ට් එකක් ගැන කතා කරොත් ඒක අනිවාර්යයෙන්ම යථානුරූපී ප්‍රකාශයක්. ඒක පසුකාලීනව පෙර දවසක කවදා හරි පැහැදිලිව ඒතරේ ඔප්පු කිරීමක් එක්ක තමයි මේ කතා කරන්නේ. එතකොට ශාස්ත්‍රීය විශේෂඥයෙක් නීතියක් පිළිබඳ සිදු කරන ප්‍රකාශයක් හෝ පසුකාලීන තත්ත්වයක් පිළිබඳ ඊයේ වැස්සද කියන කතාව ඔය කිව්වොත් ඊයේ වැස්සද කියලා මේ ප්‍රදේශයට මාත් කියන්නේ ඊයේ වැස්ස නම් එකම වෙලාවක් ගැන නම් කතා කරන්නේ අපි දෙන්නම කියන්න ඕන එකම. එතකොට අතීතය හා බැඳිච්ච දෙයක් පිළිබඳ කේස් එකක් ගැන කතා කරනවා. සිටුේෂන් එක සේම එකම තත්ත්වයක් නම් අනිවාර්යයෙන්ම අපිට යථානුරූපී තත්ත්වය හඳුනා ගැනීම හැකියාව තියෙනවා. එතකොට ඒක මම කියනවා ඔයාලට පොඩි පොයින්ට්ස් තුනක් විතරයි. එතකොට ඇත්තටම යථානුරූපී ප්‍රකාශයක් විදිහට ස්ටේට්මන්ට් එකක් විදිහට අපිට අයිඩෙන්ටිෆයි කරන්න තියෙන පැහැදිලිම කාරණා තමයි පැහැදිලි ඔප්පු කිරීමක් නිදර්ශනාත්මක ඔප්පු කිරීමක් බලාත්මක තහවුරු කිරීමක් එක්ක කරන ඕනෑම ස්ටේට්මන්ට් එකක් අපි කියනවා යථානුරූපී ප්‍රකාශයක් කියලා. පුද්ගල අභිමතය පරිදි සිදු කරනු ලබන ඕනෑම ප්‍රකාශයක් අභිමතානුරූපී ප්‍රකාශ කියලා. මේක අපේ සිලබස් එකේ තියෙන මාර වැදගත් කතාවක්. මාර වැදගත් සංකල්ප දෙකක් විදිහට